සල්ලි දෙන්න හොඳ නැහැ කවදාවත් පොඩි උන්ට. ඒතර උන්ට සල්ලි වල වටිනාකමක් නැති වෙනවා. ගෙදරින් අපේ පොඩි උන්ට සල්ලි දෙන්නේ නැහැ. උන් ඔන්නම් හොයා ගන්න ඕනේ සල්ලි. එහෙම තමයි සල්ලි කියන එක පර්මිෂල් සීන් එක ගන්න ඕනේ. සතුටින් තිබ්බනම් සතුටින් ඉන්නකොට මොනවද මිනිසුන්ට දියුණු වෙන්න තියෙන අවශ්‍යතාවය? අපිට තියෙන ඔක්කොම තියෙනවා නම් අපි මොකද වැඩ කරන්නේ? වෙලාවට එහෙම උනේ. නැත්තම් මම මෙතන ගේමක් ගන්න නැහැ. මට සල්ලි තිබ්බනම් පොඩි කාලේ ඉඳන්. සල්ලි තිබුණේම නැහැ. මෙහි කොහොම වෙලා මම නුගේපොළ බෝඩ් වල හිටියේ ක්ලාස් ෆීස් 3 ප්ලස් රුපියල් 4000ද 5000ද දෙනවා. ඒතර විනාඩි රුපියල් 23යි ටිකට් එක. දැන් නම් 40ක් විතර ඇති. එතකොට ඒ එහෙම ගිහිල්ලා රුපියල් 4000න් 5000න් මම මැනේජ් වෙන්න ඕනේ. දැන් අපි මල්ලිත් කරන් තියෙන ගිහිසදී හියුමිඩිෆයර් කියලා එකක්. ඒ පොඩි පොඩි ඒවා දෙනවා 1000යි 1000යි. පොඩි එකක් කරන් තිබ්බේ ඒ හරිද? දැන් අපේ නංගිලා මල්ලිලා ඔක්කොම බස් එකේ යන්නේ. ආයි මන්න ජීවිතේක් ඉන්නේ යන්නේ නැහැ. සම්පූර්ණ බස් එකේ යන්නේ බස් එකේ ඇවිල්ලා ඊටු දුර බස් එකේ හෝල්ට් එකේ ඉඳන් ගෙදරට පයින් එන්න ඕනේ. එහෙනම් මාව එහෙම හදපු හින්දා තමයි අපේ අම්මයි තාත්තයි මම අද මෙතන ඉන්නේ. අපේ අම්මට තාත්තට සල්ලි තියනවා කියලා මාව ගිහින් වාහනේ හැමදාම පන්තියට දාලා කවලා පෝලා එක්කන් ගිහිල්ලා iPhone එකක් අරන් දීලා සතුටින් තිබ්බනම් සතුටින් ඉන්නකොට මොනවද මිනිසුන්ට දියුණු වෙන්න තියෙන අවශ්‍යතාවය? අපිට තියෙන ඔක්කොම තියෙනවා නම් අපි මොකද වැඩ කරන්නේ? පිස්සු වෙන්න බෑ. ඒ කියන්නේ අපිට ඔක්කොම තියෙනවා නම් අපිට ඕනේ ඔක්කොම තියෙන මනුස්සයෙක් මොකද වැඩ කරන්නේ? ඔයාලා ඒ ලෙවල් පාස් වෙන්න දෙයක් නැහැ නේ. ඒ ලෙවල් පාස් වුණාට පස්සෙත් ඔයාලට ගෙවන්න තියෙන්නේ මීට වඩා නරක ජීවිතයක් නම් ඔයා කවදාවත් වැඩ කරන්නේ නැහැ. නිසා මන්න කවදාවත් මාව පන්තියකට දාන්න කවදාවත් ඇවිල්ලා නැහැ අම්මලා තාත්තා. බස් එකේම තමයි. කෝච්චියේ බස් එකේම තමයි. ඒක අම්මලා තාත්තලා එහෙම හරියට කරපු එක නේ තාම සතුටුයි. හරි. එතකොට මේ නැත්තම් එයාට ඔන්න නැත්තම් තාත්තා සල්ලි තිබ්බා. ඔන්න වාහනයක් දාලා ඩ්‍රයිවර් කෙනෙක් වුණා දාන්න තිබ්බා. මොකද මම යාළුවන්ට එහෙම කරලා තිබ්බා. හරිද? එහෙම කරේ නැති එකට තාම සතුටින් මොකද එහෙම කරලා දිනේ මම කියන්නේ අපේ තාත්තා ඇවිල්ලා අපේ තාත්තගේ තාත්තා රබර් කිරි කපපු මිනිස්සෙක්. තාත්තා එහෙන ගේමක් ගහලා ඉංජිනේර කෙනෙක් වෙලා ජීවිතේ වෙනස් කරලා තියෙන හින්දා එයා දන්නවා ඒක කොහොමද කරන්න ඕනේ කියලා. හරිද? ඒ වගේ. එතකොට මේ හොඳ වෙලාවට එහෙම උනේ නැත්තම් මම මෙතන ගේමක් ගන්න නැහැ. මට සල්ලි තිබ්බනම් පොඩි කාලේ ඉඳන්. සල්ලි තිබුණේම නැහැ. මෙහි කොහොම වෙලා මම නුගේපොළ බෝඩ් වල හිටියේ ක්ලාස් ෆීස් 3 ප්ලස් රුපියල් 4000ද 5000ද දෙනවා. ක්ලාස් ෆීස් තුනක ඊට පස්සේ රුපියල් 4000ද 5000ද දෙනවා. ඒ ටිකෙන් මැනේජ් කරගන්න ඕනේ මම. රුපියල් 4000න් පට්ට මාරු ඉතින් බස් එකේ යන්නත් ඕනේ. මෙතන ඒ කාලේ රොයල් එකට යන්න ඕනේ. ඒතර විනාඩි රුපියල් 23යි ටිකට් එක. දැන් නම් 40ක් විතර ඇති. එතකොට එහෙම ගිහිල්ලා රුපියල් 4000න් 5000න් මම මැනේජ් වෙන්න ඕනේ. එහෙම තිබුණ නැතුව ලක්ෂ 10ක් තියාගන්නවා කියලා දුන්නා නම් මට කිසිම අවශ්‍යතාවයක් ඉන්නේ නැහැ. හරි. එතකොට මේ ඉතින් අපේ මල්ලිලා නම් කියටත් එහෙමයි. සල්ලි දෙන්නේ නැහැ. සාමාන්‍ය සල්ලි දෙනවා. ඊට අමතරව මොනවා හරි ඕන නම් එයා සල්ලි හොයාගන්න ඕනේ. එච්චරයි. අපේ ළඟ චිත්‍ර අඳින්න පුළුවන්. පොරේ චිත්‍ර අඳලා විකුණනවා.